Nice to see you. Hi. Hi. So, how are you? මේ මොකද මේ? අයියා, ඔයාලගේ යුනිවර්සිටිස් වල වැඩ හැරක් ඉන්නේ පාරේනේ. මොකද? ඔයාලා ඉගෙන ගන්න නැද්ද? කොහෙන් වාඩි වෙන්නකෝ. හරි මට පුළුවන්. වාඩි වෙන්න. මම ගාතේ නෙමෙයිනේ. මට නම් ඔයාලගේ යුනිවර්සිටිස් වල ප්‍රොටෙස්ට් නිවුස් අහලා ඇත්ති වෙලා තියෙන්නේ. අසාධාරණයක් වුණාම ඒකට විරුද්ධව සටන් කරන එක අපිට තියෙන අයිතියක්. හරිද? ඒවට කියන්නේ ශිෂ්‍ය අයිතීන් කියලා. ඔයා දන්නවද? දන්නේ නැහනේ. එතකොට මේගොල්ලන් අතපය කඩාගෙන ආපුවාම ඒව හොඳ කරන එක අම්මලගේ යුතුයකම. එහෙමයි මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ. නැද්ද කුසුම්? පුතා නිෂු එක්කම ඕස්ට්‍රේලියාවල ස්ටඩිස් වලට ගියා නම් දැන් ඉංජිනේර කෙනෙක්නේ. මොකටද මේ පාරවල් වල නිකන් රස්තියාදු වෙන්නේ? පොරුයි ස්ට්‍රයික්. අය පහුගිය ටිකේ මගේ මෙසේජස් වලට රිප්ලයි කරේ නැද්ද? අනේ මේ ඔව්වා කරනවා තියා මට මේ මගේ නෝට්ස් එකත් බලගන්න බැරුව හිටියේ. පහුගිය ටික දිගටම මිඩ් එක්සෑම්. දැන් ඉතින් මාව ගණන් ගන්න නැහැනේ. ෂුවර් එකට කැම්පස් එකේ කෙල්ලෙක්වත් සෙට් වෙලා ඇති. ඔව්. කැම්පස් එකට කෙල්ල සෙට් කරගන්නනේ. අනේ මේ. මේ? ඔයා දන්නවද? ඔයාගේ අම්මා මට ප්‍රොපෝස් කරලා තියෙන්නේ. ඈ? අම්මලට පිස්සුදානේ මේ විකාර පෙතර ප්‍රොපෝස්. Thank you. මොකද අම්මේ මල්ලි කියන්නේ? අපරාධේ. නිෂු හොඳ කෙල්ල. කැම්පස් යන්න කලින් නම් නිෂුට කැමැත්තෙන් හිටියා. ඊට පස්සේ මං හිතන්නේ කවුරු හරි ඉස්කුඩිච්චයක් ඇඟේ එල්ලෙන්න ඇති. අර පුතා ඇක්සිඩන්ට් වෙලා ඉන්න වෙලාවේ කවුද එතනට ආවේ? මොකද නම කිව්වේ? කෙල්ලෙක් ආවේ? අර සුදු කෙල්ලද? ඔව්වනේ. මොකද මේ අර මොකද නම කිව්වනේ? පාර්මි.